හරි ළමයි එහෙනම් ඔන්න අදත් අලුත්ම වීඩියෝ එකක් අරගෙන ආවා අලුත් පාඩමක් ගැන ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න. අපි අද සාකච්ඡා කරමු තවත් අලුත් පාඩමක් පිළිබඳව. එහෙනම් අපි එදා වීඩියෝ එකෙන් සාකච්ඡා කරා සතර කම්මන්ත්‍රණය කියන පාඩමට කොහොමද හරියට විචාරයක් ලියාගන්නේ කියලා. අද සාකච්ඡා කරමු සාර්ථක ලකුණක් කරා යන්න කොහොමද සාර්ථක විචාරයකට මුහුණ දෙන්නේ කියලා. ඔක්කොටම කලින් ඔයත් මගේ වීඩියෝ බලන්න කෙනෙක් නම් වීඩියෝ එකක් දාපුවම බලන්න මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. එතකොට වීඩියෝ එකක් දාපුවම ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙනම් පුතේ එදා අපි සාකච්ඡා කරා මහෞෂධ පඬිතුමාගේ උපාය කෞශල්‍ය භාවිත කරන වේදේ රාජ්‍ය ආරක්ෂා කරන ආකාරය අද සාකච්ඡා කරමු. हास्य उपहास्य केवट बमुनाගේ චරිතය නිරූපණය කරති ආකාරය. අපි දැන් දන්නමයි කලින් වීඩියෝ බලපු කෙනෙක් නම් මොන වගේ ආකෘතියකින්ද මේ ਵਿਚාරයකට මුහුණ දෙන්නේ කියලා. ඒ ආකෘතිය ගැන ඔයාලට අවබෝධයක් නැත්නම් මගේ කලින් වීඩියෝ එකේ පිළිබඳව දාලා තියෙනවා. මේ කලින් වීඩියෝ එක බලලා මේ වීඩියෝ එක බලන්න. එතකොට අපි දන්නවා ਵਿਚාරයක් ලියනවා නම් මේ ਵਿਚාරේ සාර්ථක ලකුණකට යන්න නම් අපි උදාහරණ 3ක් ඉදිරිපත් කරන්න ඕනේ. පාඩමෙන් උපුටාගත්ත උදාහරණ 3ක්වත් භාවිත කරමින් තමයි අපි මේ විචාරය ලියන්න ඕනේ. එහෙනම් මොකද්ද අද කතා කරන මාතෘකාව? හාස්‍ය හා උපහාස්‍යයෙන් යුක්තව කේවට්ට බමුණාගේ චරිතය නිරූපණය කර ඇති ආකාරය පැහැදිලි කරන්න. එතකොට පුතේ මේක පිළිබඳව අපිට පැහැදිලි කිරීමක් කරන්න නම් මේ සතර කම්මන්ත්‍රණය කියන පාඩම පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. දැන් මගේ කලින් වීඩියෝ බලපු කෙනෙක් නම් එයාට මේක පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා. දැන් අපි මුලින්ම බලමු මොකද්ද මේ හාස්‍ය සහ උපහාස්‍ය කියලා කියන්නේ කියලා. එතකොට මේ මාතෘකාව ගත්තාම අපිට හම්බෙන්නේ ප්‍රධාන වචන දෙක තමයි අපිට හාස්‍ය හා උපහාස්‍ය. මොකද්ද? හාස්‍ය සහ උපහාස්‍ය. පුතේ හාස්‍ය කියලා කියනවා මොකද්ද? සිනහවට ලක් කිරීම. උපහාසය කියලා කියනවා ඒ සිනහව තුළින් ඒ පුද්ගලයා ලැජ්ජාවට පත් කිරීම. එහෙනම් උපහාසය කියනවා ලැජ්ජාවට පත් කිරීම. එහෙනම් අපි දන්නවා හාස්‍ය කියන්නේ සිනහවට ලක් කරනවා. උපහාසය කියන්නේ ඒ සිනහව තුළින් ඒ පුද්ගලයාව ලැජ්ජාවට පත් කරනවා කියන කාරණාව. එහෙනම් අපිට අවබෝධයක් තියෙනවා මොකද්ද මේ හාස්‍ය කියන්නේ, මොකද්ද මේ උපහාස්‍ය කියලා කියන්නේ. එතකොට අපිට මේ කතාව පිළිබඳ අවබෝධයක් තියෙනවා නම් දැන් අපිට පුළුවන් ඒ කතා පුරාටම කේවට්ට බමුණාගේ චරිතය අරගෙන කොහොමද ඒ කේවට්ට බමුණා හාස්‍යයට සහ උපහාස්‍යයට ලක්ුනේ කියලා සාකච්ඡා කරන්න. එහෙනම් වැඩි කතන්දර ඕනේ නැහැ. අපි බලමු උද්ෘත උපයෝගී කරගෙන සාර්ථක ලකුණක් කරා යන්න කොහොමද විචාරයක් ලියාගන්නේ කියලා. අද වීඩියෝ එකකින් එහෙනම් සාකච්ඡා කරන්න හදන්නේ මෙන්න මේ මාතෘකාවට කොහොමද විචාරයක් ලියන්නේ කියලා. මොකද්ද මාතෘකාව? හාස්‍ය හා උපහාසයෙන් යුතුව කේවට්ට බමුණාගේ චරිතය නිරූපණය කර ඇති අයුරු කියන මෙන්න මේ මාතෘකාවට කොහොමද අපි විචාරයක් ලියන්නේ කියලා එහෙනම් සාකච්ඡා කරමු. එහෙනම් අපි දැන් දන්නවා මම කලින් වීඩියෝ බලපු කෙනෙක් නම් ඔයා මොන වගේ ආකෘතියකටද විචාරය ලියන්නේ කියලා. එහෙනම් අපි බලමු කොහොමද ඒ ආකෘතියට අනුව සාර්ථක විචාරයක් ලියාගන්නේ කියලා. අන්න ඒ වගේ මාතෘකාවක් ආවොත් අපිට විචාරයක් ලියන්න මෙන්න මේ වගේ උද්ෘත භාවිතා කරන්න පුළුවන්. මොනවාද උද්ෘත? සාල්ලකලාලා පාතට බාන කෙනෙකුන් මෙන් කේවට්ට බමුණා හිස වර්චස් පිටක් හෙළෑ කිමැද්දැයි කට දල්වාගෙන උඩ බැලූ තැනැත්තවුන්ගේ මුඛයේ නැවත වර්චස් පිටක් හෙළා මහෞෂධ පණ්ඩිතයන් දැන් එති මහ බෝසතාණන් වඩනා පෙරමග කර ඔසවා බලාගෙන සිටීමෙන් කොක්කරක්සේ දික් වූ කර ඇති වූහ. කොළ පවිටු දුෂ්ට අධර්මිෂ්ඨ වූ නිකෘෂ්ට අනාචාර ස්වරූප ඇති අවලක්ෂණ වූ අඥාන බමුණු මහල්ල තෝ ධර්ම යුද්ධය කෙරෙමි කියා ගොසින් තට මුණුබුරු තරමටත් නැති
ඉතා බාල තැනැත්තම් වැඳපීය. මෙන්න මේ උද්ෘත තුන එහෙනම් අපට ප්‍රමාණවත් මේ විචාරයට සාර්ථක පිළිතුරක් ලියා ගන්න. එහෙනම් අපි බලමු මේ උද්ෘත තුන භාවිතා කරලා කොහොමද සාර්ථක විචාරයක් ලියන්නේ කියලා. අපි එහෙනම් දැන් කලින් වීඩියෝ වලට අනුව දන්නවා කොහොමද විචාරයක් ලියන්න ආරම්භ කරන්න කියලා. එහෙනම් විචාරයකට ආරම්භයක් තියෙන්න ඕනේ. අපි එහෙනම් මෙන්න මේ විදිහට ආරම්භය ඉදිරිපත් කරනවා. 550 ජාතක කතා පොත කුරුණෑගල සාහිත්‍ය යුගයේදී පාලි ජාතක කතා මූලාශ්‍ර කර ගනිමින් රචනා වී තිබේ. බහුකට්ටු මණ්ඩලයකින් රචනා කළ ජාතක කතා පොතෙහි ඇතුළත් දීර්ඝතම ජාතක කතාව උම්මග්ග ජාතකයයි. මෙම උම්මග්ග ජාතකය තුළින් උපුටාගත් සතර කම්මන්ත්‍රණයේ කතා පුවත වනාහි ඉන් එක් කතාවක් පමණි. මෙහි අරමුණ වී ඇත්තේ බෝධිසත්ව චරිතය තුළ තිබූ බුද්ධි මහිමය උකහා දැක්වීමයි. ඒ අනුව මෙහි කේවට්ට බමුණාගේ චරිතය හාස්‍යයෙන් හා උපහාසයෙන් යුතුව රචනා කර ඇති අයුරු නිදසුන් සහිතව මෙසේ සාකච්ඡා කළ හැකිය. ඔන්න ඔය විදිහට ආරම්භය ඉවර කරලා අපි බලමු ඊළඟට නිදසුන් ඇසුරින් කොහොමද මේ මාතෘකාව සනාථ කරන්න කියලා. චූලනී බ්‍රහ්මදත්ත රජුගේ අනුශාසකයා වූ කේවට්ට බමුණා බුද්ධිමත වුවද රචකයා නිරතුරුව ඔහුගේ චරිතය හාස්‍ය රසයෙන් මැවීම සඳහා උපයෝගී කරගෙන ඇති ආකාරය පෙනී යයි. එමෙන්ම උපහාසයෙන් යුක්තව ඔහුගේ අනුවන ක්‍රියා කතාව මුළුල්ලෙහිම ගම්‍ය කරයි. එය පහත නිදසුනට අනුව මැනවින් ප්‍රකට වේ. බලමු එහෙනම් අපි මුලින් පෙන්නපු උද්ෘත මෙතෙන්ට යොදාගන්නේ කොහොමද කියලා. සාල්ලෙකලාලා පාතට බාන කෙනෙකුන් මෙන් කේවට්ට බමුණා හිස වර්චස් පිඩක් හෙලා කිමැක්දැයි කටදල්ලාගෙන උඩ බැලූ තැනැත්තවුන්ගේ මුඛයේ නැවත වර්චස් පිඩක් හෙලා රජු සහ කේවට්ට බමුණා මගුල්ලුවෙනෙහි සතර කම්මන්ත්‍රණය සිදු කිරීමෙන් අනතුරුව මහෝෂධ පඬිතුමාගේ ගිරාපෝතකයා බමුණාගේ හිසට වර්චස් කිරීම තුළින් පාඨකයාගේ සිතෙහි හාස්‍ය රසය උද්දීපනය කරයි. අනතුරුව කුමක්දැයි උඩ බැලූ කල තම මුඛයටද වර්චස් කිරීමෙන් පාඨකයා තුළ තිබූ හාස්‍ය රසය තව තවත් ත්‍රීව කරයි. ඒ අයුරින් විවිධ උපක්‍රම භාවිතා කරමින් කේවට්ට බමුණාගේ චරිතය හාස්‍ය රසයෙන් යුක්ත විස්තර කොට තිබේ. තවද හාස්‍ය හා උපහාසය සෙවණැල්ලක් මෙන් කේවට්ට බමුණා පසුපස හඹා ගිය ආකාරය කතාව පුරාවටම විස්තර වී තිබේ. උම්මග්ග ජාතක කතාවෙහි අපට නියමිත සතර කම්මන්ත්‍රණය තුළ මෙවැනි හාස්‍ය හා උපහාස්‍ය ප්‍රකට කරන අවස්ථා රාශියක්ම හමුවේ. ධර්ම යුද්ධය සිදු වූ අවස්ථාවේ ජාතක කතා කරුවා කේවට්ට බමුණාගේ චරිතය නිරූපණය කර ඇති ආකාරයට පාඨකයාගේ මුවගට සිනහවක් එක් කිරීමට සමත් වී තිබේ. ඒ බව පහත උදාහරණ අනුව මනා ප්‍රකට වේ. හරි එහෙනම් අපි දැන් බලමු මොකක්ද එතනට යොදා ගන්නා උදාහරණය කියලා. මහෝෂධ පණ්ඩිතයන් දැන් එති මහබෝසතාණන් වඩනා පෙරමග කර ඔසවා බලාගෙන සිටීමෙන් කොක්කරක්සේ දික් වූ කර ඇති වූහ. ඒ අනුව කේවට්ට බමුණා අප බෝසතාණන් වහන්සේ පැමිණෙනතුරු බලා සිටින ආකාරය රචකයා විසින් ඉදිරිපත් කරන්නේ උපහාසය ප්‍රකට කරමිනි. ධර්ම යුද්ධයේදී බමුණා පිළිබඳ විශ්වාසය තැබූ සේනාව නෙත්දල්වා බලා සිටි අවස්ථාවේදී සිදු වූ කතාව තුළින් ජාතක කතා කරුවා කේවට්ට බමුණාගේ චරිතය හාස්‍ය සහ උපහාසයෙන් යුක්තව ඉදිරිපත් කරයි. ඒ අනුව බමුණා කෙරෙහි විශ්වාසයෙන් සිටි නමුත් පරාජයට පත්වීම තුළින් චූලනී බ්‍රහ්මදත්ත රජු සහ සේනාව ඉතා නින්දාවට පාත්‍ර විය. කේවට්ට බමුණා මහෝෂධ පඬිතුමා ඉදිරියෙහි හැසිරුණා වූ ආකාරය හාස්‍ය හා උපහාසය ජනිත වන අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැකිය. එය මෙසේය. හරි දැන් මේ වෙනකොට අපි මේ විචාරය සඳහා උදාහරණ දෙකක්ම යොදාගෙන අවසానයි. දැන් අපිට තියෙන්නේ අවසාන උදාහරණය භාවිතා කරන්න. මොකක්ද ඒ උදාහරණය? කොළ පවිටු දුෂ්ට අධර්මිෂ්ඨ වූ නිකෘෂ්ඨ අනාචාර ස්වරූප ඇති අවලක්ෂණ වූ අඥාන බමුණු මහල්ල තෝ ධර්ම යුද්ධය කෙරෙමි කියා ගොසින් තට මුණුබුරු තරමටත් නැති ඊතා බාලතනත්තන් වැඳපීය. ඉහත සඳහන් උද්ෘතයට අනුව ඔහුගේ සේනාවෙන්ම ඊතා පහත් වචන අහසන බමුණාගේ චරිතය පාඨකයාගේ සිතෙහි උද්දීපනය කරනු ලබන්නේ සිනහවකි. එපමණක් නොව ජාතක කතා කරුවා කේවට්ට බමුණාගේ චරිතය ලැජ්ජාවටද පත් කිරීමටද මෙම අවස්ථාව උපයෝගී කොටගෙන තිබේ.
එහෙනම් අපි ඔන්න ඔය විදිහට ਵਿਚාරය නිදසුන් සහිතව විස්තර කරලා නිකම්ම මෙතනින් ඉවර කරන්නේ නැතුව මේ ਵਿਚාරයට ලස්සන අවසානයක් ඉදිරිපත් කරනවා. අපි බලමු එහෙනම් දැන් කොහොමද ඒ අවසානයේ ඉදිරිපත් කරන්න කියලා. අපි එහෙනම් මේ විදිහට ලියාගෙන ආපු ਵਿਚාරයට මෙන්න මේ ආකාරයට ඉතා අලංකාර අවසානයක් ලබා දෙනවා. කොහොමද? ඉහත උදාහරණ සියල්ල විමසා බැලීමේදී කේවට්ට බමුණාගේ චරිතය තුළින් ජාතක කතා කරුවා පාඨකයන් සිනාසාගරයක නහවාලයි. ඒ අයුරින් ලාභ සත්කාර බලාපොරොත්තුව ආත්මාර්ථකාමීව කටයුතු කළ කේවට්ට බමුණාගේ චරිතය හාස්‍ය හා උපහාසයෙන් යුක්තව නිරූපණය කර ඇති ආකාරය ඉහත සඳහන් නිදසුන් මගින් අනාවරණය වේ. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි අපි සාර්ථක ලකුණකට යන්න එහෙනම් විචාරයක් ලියන විදිහ පිළිබඳව මේ වීඩියෝ එකේදී අවබෝධයක් ලැබෙන්න ඇති. එහෙනම් මේ විචාරය හොඳට කියවලා මේකම ලියන්නේ නැතුව මේකේ තියෙන උද්ෘත අරගෙන ඔයාලා දන්න ලස්සන වචන උපයෝගී කරගනිමින් අලංකාරවත් විදිහට විචාරයක් ලියන්න ඔයාලට සාර්ථක ලකුණකට යන්න පුළුවන්.